ඔන්න යාළුවනේ මං ඊයේ පිටකොටුව පැත්තට ගියා. ඉතින් එතකොට මම දැක්කා ලෙමන් වල ගණන් අඩු වෙලා තියෙනවා. සාමාන්‍ය ඕන කෙනෙක් දන්නවා ලෙමන් ගිනි ගණන්. ඉතින් මං හිතුවා දැන් මේක මට සැරින් සැරේ මේ සුද්ධ කර ඉන්න එක මට කරදරයක්. ඉතින් මං හිතුවා මේක කඩේ විදිහට ඒ කියන්නේ කෝඩියල් එකක මොඩල් එකට මේක තියාගන්න ඕනේ කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් අපි කඩෙන් කෝඩියල් එකක් ගන්නකොට ඒවට කල් තියාගන්න දේවල් ඇඩ් කරනවා. දැන් මේ විදිහට කරාම ඔයගොල්ලන්ට එහෙම ඇඟට හානියක් නෑ. ඔයගොල්ලෝ දන්නවා ලෙමන් කොච්චර ගුණයිද කියලා. ඉතින් මේ ඒක නිසා මම හිතුවා මේක සැරින් සැරේ කරන එක මට කරදරයක් නිසා මම මේක අර කෝඩියල් එක මොඩල් එකට හදලා තියාගන්නවා කියන එක. දැන් ඕගොල්ලෝ මේ දකින්නේ මං කරපු වැඩේ අවසාන ප්‍රතිඵලය. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපි ලෙමන් ගෙඩියක් හදනවා නම් සීනි කොච්චර දානවද කියලා. අපි නිකන් දල වශයෙන් හිතපු එක ගෙඩියකට හැඳි 3ක් දානවා කියලා. එහෙනම් ලෙමන් ගෙඩියට හැඳි 3ක් නම් ඔයගේ ලෙමන් ගෙඩි 5ක් ගත්තොත් 3 වරක් 5 15යි හැඳි 15ක් දාන්න ඕනේ. මේක ගණන් පාඩමක් නෙවෙයිනේ. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා හිතනවා. ඒ විදිහට හොඳ සාන්ද්‍ර මේ ද්‍රාවණයක් විදිහට තමයි මේක හදාගන්නේ. ළමයි ලුණු දාන්නත් අමතක කරන්න එපා. දැන් ඇත්තටම කිව්වොත් මේක ඇතුලේ තියෙන දේවල් තමයි ලෙමන් ජූස් එක, සීනි, ඒ වගේම ලුණු අවශ්‍ය quantities වලින්. මේකේ වතුර දාලා නැහැ. මේ තනිකරම තියෙන්නේ මං ගෙනාපු ලෙමන් වල ඒ තියෙන මේ ජූස් එක තමයි තියෙන්නේ. මේකට මම වතුර ඇඩ් කරලා නැහැ. එතකොට ඔයගොල්ලෝ බොන වෙලාවට මේකට වතුර ඇඩ් කරන්න විතරයි ඔයගලන්ට තියෙන්නේ. මේක දැන් වතුර වගේ ඔයගලන්ට පෙවුනට මේක තියෙන්නේ තනිකරම ලෙමන් ජූස් එක. ඉතින් ඒ නිසා ලුණු දාන්න අමතක කරන්නත් එපා. මොකද මට ඒක වීඩියෝ එකෙන් පෙන්වන්න බැරි වුණා. ඉතින් ලුණු දාන්නත් අමතක කරන්න එපා. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා යාළුවනේ. ඒ තමයි මේක ඔයගලන්ට දැන් මේ විදිහට සතියක් වගේ තියාගන්න පුළුවන්. මං හිතනවා සතියක් එකහමාරක් දෙකක් වුණත් මේක මේ විදිහට තියාගන්න පුළුවන්. හැබැයි ෆ්‍රිජ් එකේ දාලා මේක තිබ්බොත් ඔයාලට සෑහෙන කාලයක් මේක තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් දෙයක් කොහොමද අපි කිසිම දෙයක් අයින් කරන්න නැතුව පාවිච්චි කරගන්න පුළුවන් දේවල් තියෙනවානේ. දැන් මේකත් ඒ වගේ අවස්ථාවක් තමයි. ඒතර මගේ ඉදිරියේ වීඩියෝ වලත් මේ වගේ දේවල් තව මම අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට හිතෙනවා නම් මං කියන දේවල් වල ඕගොල්ලන්ගේ ජීවිතේට ගන්න දෙයක් තියෙනවා කියලා, මේකෙන් ඔයාට යමක් ඉතුරු කරගන්න මොකක් හරි chance එකක් තියෙනවා කියලා මාව subscribe කරලා තියාගන්න. මේ සම්බන්ධව මොන හරි දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මට support එකක් විදියට share කරන්නත් අමතක කරන්න එපා. දැන් ඔයා බලන්න ඇතිනේ මේ මොනවද කියලා. මේ තමයි දැන් ලෙමන් විසීනි මම ගම්මිරිස් ටිකක් දැම්මා. ඔක්කොම එකට දාලා ඒ ලෙමන් පෙරුවට පස්සේ මේ ඉතුරු වෙන අර පැංගිරි ටික තමයි මේ තියෙන්නේ. මම මේක එක කඩට කාලා දැම්මා. මොකද කිව්වොත් ඇත්තම කිව්වොත් දැන් අර අපිට කල් තියා ගන්න ඕන නිසා අර විදියට අපි හදාගත්තට අපේ පහසුවට මේකේ ගුණම කොටස තමයි මේ අපි බැහැර කරන්න යන්නේ. ඒක නිසා මම එහෙම කරන්න ලෑස්ති නෑ. ඒ නිසා මම නම් මේක කෑවා. දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපි හදාගත්ත ලෙමන් සිරප් එක. දැන් ඔයාට තියෙන්නේ මේකට වතුර ටිකක් දාලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට කලතල බොන්න විතරයි. දැන් ඔයා මේ අවසාන වශයෙන් දකින්න යන්නේ මේ වැඩේ ඇතුළේ තියෙන ලස්සනම කොටස. ඒ කියන්නේ මේ ලෙමන් ගෙඩිය ගත්ත තැන ඉඳන් කිසිම දෙයක් මම අයින් කරලා නැහැ. දැන් මේ ලෙලි ටික මම ගන්නවා මගේ ගෙදර දුම් අල්ලන්න. ඒකට මම ඉදිරියේ වීඩියෝ එකක් දානවා. මාව subscribe කරලා තියාගත්තොත් ඕගලන්ට ඒක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ ඇට තියලා තියෙනවා. ඒ මම පැල කරන්න. ඒවත් මට පුළුවන් වුණොත් ඉදිරියේ වීඩියෝ වල දානවා. ඒ වගේම තමයි මේ අයින් කරපු ලෙමන් වල කොටස්. මේක මම බ්ලෙන්ඩ් කරලා ස්ක්‍රබ් එකක් විදියට තියාගෙන අපේ ඇඟේ ගාන්න පාවිච්චි කරනවා. එතකොට මේ ඔක්කොම ඉදිරියේ වීඩියෝ වලින් දානවා. ඉතින් ඕගොල්ලන්ට මං කියන දේවල් වැදගත් කියලා හිතෙනවා නම් මාව subscribe කරලා තියාගන්න. මේ තමයි මම අර කලින් කියපු ස්ක්‍රබ් එක. ඒ වගේම
මේ ලෙමන් ලෙලි මේ වේලලා අරගෙන දුම් අල්ලන්න පාවිච්චි කරන්නත් පුළුවන්.